ආයිබෝම ආදරණීය විචිතේ පුතේ ඔන්න අපි ගණිත ගැටලු අංක 3ත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ වෙද්දි මගේ රත්තරන් දුර පුතාලා හයටම ගණිත ගැටලු අංක 1 සහ 2 සමග ගැටලු 5ක් තව 5ක් එක්ක ගැටලු 10ක් විසඳලා තියෙනවා. එසේනම් මේ සූදානම් වෙන්නේ ගණිත ගැටලු අංක 3ට ඔයාලත් එක්ක එකතු වෙන්න. මෙන්න ගණිත ගැටලු අංක 3 මෙන්න ලැබිලා තියෙන පළවෙනි එක ඒ තමයි ගොවිපලක සිටින කුකුලන්ගේ පාද ගණන 24කින් එහි සිටින කුකුලන් ගණන කීයද කියලා. දැන් ඔන්න ටික වැඩි කරනවා ඔයගොල්ලන්ට හිතන තියෙන ප්‍රමාණය. මේ ගොවිපලයේ කුකුල කිතරේ කිනවද? දන්නේ නැහැ. හැබැයි කුකුලන්ට තියෙන පාද ගණන දීලා තියෙනවා. පුතේ සාමාන්‍ය කුකුලන්ට කකුල් කීයක් තියෙනවද? පාද නැද්ද? පාද තියෙනවද? තියෙනවා. එකම කකුල් කීයක් තියෙනවද? දෙකයි. එහෙනම් මොකද පුංචි දේ පුතේ ඔන්න හොඳට බලා ගන්න. දැන් ඔන්න ඔයාලා බෙදීම දැන් අපි එකතු කිරීම දැනගත්තා අඩු කිරීම කරලා තියෙන්නේ. අද ඔන්න එකතු කරනවා බෙදීම කොටස. මෙතෙන්දි කරන්න ඕනේ පුතේ සමහරු හිතයි 24 හම් වෙනකම් ගණන් කරන්න පුළුවන් කියලා. හැබැයි ඊට වඩා ලොකු ගාණක් දුන්නා අමාරුයි. ඉතින් පල්ලේ පියවරවල ඔන්න අපිට දීලා තියෙනවා කොයිපොළ කුකුලන්ගේ පාද ගණන 24යි කියලා දීලා තියෙනවනේ. පාද ගණන 24. දැන් කුකුල ගාන හොයන්න අපි පුතේ කුකුලෙකුට පාද දෙකක් තියෙන හින්දා මෙන්න මේ 24 අපි කුකුලෙකුට තියෙන පාද ගණනේ ඒ කියන්නේ දෙකෙන් බෙදා ගන්න ඕනේ. right. එතකොට දැන් ඔයාලා දන්නවා කොහොමද අපි බෙදාගන්නේ? මුලින්ම බලන්න ඕනේ මේ මුලින්ම කියන ඉලක්කම දෙක. කීයක් තියෙන්නේ? 2. ඔන්න ඔය දෙකට දෙකේම කීයක් තියෙනවද? කොහොමද ගණන් කරන්නේ? 2. එච්චරයි 2. එහෙනම් කීයද? දෙකට දෙකේවා 1. ඒක ලියනවා මේ ඉලක්කම උඩින්. ඊට පස්සේ දැන් දෙවරක් 1 2යි. මෙතනින් මොකද කරන්නේ? දෙකෙන් දෙකක් අඩු කළාම බිඳුවයි. ඔන්න ඒ කොටස ඉන්නේ. ඊට පස්සේ පුතේ අපිට තව ඉවරණයක් නේද? දැන් මෙන්න මේ 4 ඉලක්කම ගන්නවා මෙයා ගාවට. දැන් 4ට දෙකේව කීයක් තියෙනවද? 4ට දෙකේව කීයක් තියෙනවද? 4ට බලමු කොහොම බලන්න අපි මේ 2 4 කීයක් නැමලා තියෙන්නේ? දැන් අපි අය දන්නවා කොහොමද? 2 4 ඇඟිලි දෙකක් නැමුණා. ඒ කියන්නේ 4ට දෙකේවා 2යි. දැන් මොකද කරන්නේ? දෙවරක් 2 4යි. 4න් 4 බිඳුවයි. මෙන්න උඩින් ආවා පාද 24 දෙකෙන් බෙදුවට පස්සේ කීයද? 2 අපි පාද 24ට දෙකෙන් බෙදුවට පස්සේ උත්තරය ආවේ 12යි. ඒ කියන්නේ ඉන්න කුකුළු ගණන 12යි. කාටද මේ උත්තරය? හරිද? අපි යන්නේ දෙවෙනි ගණිත ගැටලුවට. ඔන්න බලන්න දෙන්නේ මොකක්ද කියන්නේ? උදෑසන 9 තියෙනවා. දැන් මෙන්න ඔරලෝසුවක් දීලා තියෙනවා. උදෑසන 9 තියෙනවා. 9ට පැයකට පස්සේ වෙලාව. ඒ කියන්නේ 9ට ඔයා හිතන්නකො ඔයා පන්තියට ආවේ උදේ 9ට කියලා පුතේ. එතකොට උදේ 9 ඉඳලා පැයක් ගියාට පස්සේ වෙලාව කීයද? කොහොමද දැනගන්න? දැන් උදේ 9ට පන්ති යන අය ඉන්නවා. සමහර වෙන වැඩ පටන් ගන්න අය ඉන්නවා. සෙනසුරාදා ඉරිදට. ඒ වගේ වෙලාවක කියන්නේ උදේ 9ට පැයකට පස්සේ කියන්නේ පැයක් කියන්නේ පුතේ ඔරලෝසුවේ මිනිත්තු කටුව එක වටයක් කැරගෙනවා කියන්නේ පැයක්. ඒ වගේම තමයි ඔරලෝසුවේ මෙන්න මේ පැය කටුව එක වටයක් යනවා කියන්නේ මොකද වෙන්නේ? ඔරලෝසුව එක පැයක් යනවා කියන්නේ හයටම එක පැයක් වෙනස් වෙනවා. ඊට වඩා පැයක් ලැබෙනවා. එතකොට කොහොමද මේක අපි හඳුන්වන්නේ? දැන් මෙන්න මේ 9ට
අපි එකක් එකතු කරන්න ඕනි පැයක් යනවා කියලා. එතකොට කීයද? 10යි. හැබැයි අපි 10 කියලා ලියන්නේ කොහොමද ලියන්නේ? මේකේ තියෙන්නේ උදෑසන කියලාද? එතකොට ඔයාලා කියන්නත් ඕනේ කීයද? උදෑසන 10යි. කාටද උත්තරය? උදෑසන 10යි. නැතිනම් මේකට කියනවා තව විදිහක්. උදෑසන වෙලාවට තව ටිකක් කියනවා මොකක්ද? පෙරවරු. ඒක කියන්නේ පෙරවරු 10යි. කොහොම කියන්න පුළුවන්? මේ ආකාර දෙකෙන්ම ලියුවත් මේ උත්තරය හරි. මෙන්න අපේ අංක 3 පෙට්ටියක තිබූ පොත් 124කට තවත් පොත් 321ක් දැමූ විට තිබෙන පොත් ගණන කීයද? කොහොමද මේක හොයන්නේ? මුලින්ම අපි කරන්න ඕන මෙන්න මෙතන තියෙන ටික මොකද කරන්නේ? දැන් එකතු කිරීම දන්නවා, අඩු කිරීම දන්නවා, අදල්ටෙන් ඉගෙන ගත්තා බෙදීම. බෙදීමත් දන්නවා. එතකොටමයි පුංචි පුතේ මෙතන තියෙනවා පොත් 124ක්. ඒකට ගෙනල්ලා දානවා තව කොච්චරක්ද? 331ක්. දැම්මට පස්සේ තියෙන පොත් කුඩ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එහෙනම් මොකද කරන්නේ? එසේනම් මගේ පුංචි දුවේ පුතේ ඔන්න කරන්න ඕන දේ තමයි මේ තියෙන පොත් 127ක් තියෙද්දි ඒකට 300ක් දානවා. හැබැයි අපි දෙයක් ඉගෙන ගත්තා ඒ තමයි අගේ වැඩිම සංඛ්‍යාව මුලින්ම ලියන්න. එතකොට අපි අගේ වැඩිම සංඛ්‍යාව මුලින්ම ලියන්න පටන් ගන්නවා. කොහොමද? අපි ලියනවා ඒ ආවුනේ 331. 331 තමයි අපි මුලින්ම ලියන්නේ. එසේනම් අපි මේ දෙන්නා මොකද කරන්නද? මේ දෙන්නා අපි එකතු කරනවා. බලමු කොහොමද එකතු කරන්නේ? අපි එක ස්ථානයක පැත්තේ 1යි 4යි 5යි 3යි 2යි 5යි 3යි 1යි 4යි ඔක්කොම පොත් කීයක් තියෙනවද? 455ක් තියෙනවා. ඔක්කොම පොත් 455ක් තියෙනවා. එසේනම් ඔන්න අපි මේ වෙද්දි ගණිත ගැටලු 3ක් අවසන් කළා. මේ එන්නේ ඔයාලා ආසම කරන ඊළඟ කොටස. ඒ තමයි පුංචි වීඩියෝ එකම. මේ මගේ හිස තමයි තීරුවොත් හැඩයි ඇස් මගේ දිලිසෙන තාරුකා වගේ එකකටයි නාසයයි ඒත් කන් දෙකයි හිස සලානට මිමං හරිම ලස්සනයි මේ මගේ හිස තමයි තීරුවොත් හැඩයි ඇස් මගේ දිලිසෙන තාරුකා වගේ එකකටයි නාසයයි ඒත් කන් දෙකයි හිස සලානට මිමං හරිම ලස්සනයි. ඔන්න අපි ආවා එහෙනම් ලස්සන සින්දුවක් බලලා දැන් ආවේ 4 වෙනි ගණිත ගැටලුව විසඳන්න. ඔන්න තව එකයි තියෙන්නේ අපේ ගණිත ගැටලුව ටික විසඳන්න. හොඳයි මෙන්න ඔයාලා දන්න එක. 564 යන සංඛ්‍යාව විහිදුවා ලියන්න. විහිදුවා ලියන්න. දැන් ඉලක්කම් දෙකේ සංඛ්‍යාව නෙවෙයි. දැන් තියෙන්නේ ඉලක්කම් තුනේ සංඛ්‍යාව තමයි ඔයාලා විසඳන්න තියෙන්නේ. හරි. එසේනම් අපි පටන් ගමු. සංඛ්‍යාවක් විහිදුවද්දී අපි ලියමු 564 සංඛ්‍යාව ලියුවා වුණා. විහිදුවන්න අපි ස්ථානයක කීයක් තියෙනවද? 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය 3ක් තියෙනවා. අපි පටන් ගන්න ඕනේ ලොකුම ස්ථානය. ලොකුම ස්ථානය මොකද්ද මේකේ තියෙන්නේ? 5. ඒ කියන්නේ මොකක්ද? 100 ස්ථාන. 100 ඒවා කීයක් තියෙනවද මෙතන? 5. එහෙනම් මෙතන කීයද? 100 ඒවා 5. 500යි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතෙන් අපි එකතු කිරීමේ ලකුණ දැම්මේ. ඊළඟට අපි
දැන් 60 කියන්නේ මොකක්ද දැන් 10 ස්ථානය 6ක් මේක කියද්දි පුතේ හොයාගන්න ලේසි නේ 500 කියද්දි 500ක් ලියනවා 60 කියද්දි අපි 60ක් ලියනවා ඊළඟට 560 කියලා දෙන්න ඕනේ 564 ඔන්න ඔය විදිහට ලියන්න 500 එකතු කිරීම 60 මෙන්න සමහරුනේ එකතු කිරීම ලකුණ දාන්නේ නැහැ ඒක අනිවාර්යයි එකතු කිරීම ලකුණ දාන්න එක ක්‍රමා දාන්න එපා එකතු කිරීම තමයි අනිවාර්යයෙන් දාන්න ඕනේ හරි මෙන්න අවසන් ගණිත ප්‍රතිඵල මොකක්ද ඉන්නේ කියලා ඊළඟට වසරක පළමු හා තෙවන මාසවල ඇති දිනවල අපිට එකතුව හොයන්න බැහැ පළමු හා තෙවන මාසවල ඇති එකතුව ඒ කියන්නේ මෙතන මාසවල ඇති දිනවල එකතුව හොයන්න යන්නේ අපි දැන් පළවෙනි මාසෙ මොකක්ද ජනවාරි එතකොට තෙවන මාසෙ මොකක්ද 1 ජනවාරි අපි 1 ජනවාරි කියන්නේ පළවෙනි ඔන්න පළවෙනි මාසයේ තමයි ජනවාරි තෙවනි මාසෙ මොකක්ද මාර්තු ජනවාරි පෙබරවාරි නැතුව මාර්තු එතකොට අපි දැන් මේක හදමු බලන්න ජනවාරි මාසෙක මොකද කියන්නේ ජනවාරි මාසෙක දින 31යි මාර්තු මාසෙක දින 31යි මේ දෙකම එකතු කළාම දින කීයද 62යි දින 62ක් තියෙනවා මේ මාස දෙකේම දින ටික එකතු කරගත්තට පස්සේ ඉතින් ආදරේ පුංචි පුතේ ඔන්න ගත්ත ගන්න අද දවසේ 5ක් අවසන් කළා දැන් 15ක් ඉවර කරලා තියෙන්නේ ටික ටික වැඩි කරනවා ඊළඟ එකේ තව පොඩක් වෙනස් කරපුවා ටික ටිකක් වලට එකතුපත් කරනවා එහෙනම් දවස ගානේ මේ මහදලා සත්‍යකට අලුත් දෙයක් එකතු කරගෙන දැන් වැඩි කරගන්න